මචන්ලා සර්ලා කවුරු ගෙදර නැහැ. අත් ගන්න මම වැඩ ගින්නේ. හෙලෝ. ඈ? යකෝ මොකක්ද කරන්නේ? මම ගොඩක් තරම් දන්නේ නැහැ. ඒ ගන්නේ කියන්නේ. මේ අයිසේ අම්සේ කියනවා මට වැඩක් නැහැ. මම මේ ලොකු වැඩක ඉන්නේ. මේ බණ්ඩා. ඉස්සෙල්ලා තමසේ මං කියන දේ කරනකො. සර්ද. සර්. දැන් තමසේ මොකද්ද ඔතන තියෙන ලොකු වැඩේ? මම මේ සර් දැන් මිලු තනකොළ ටික ඇහුවා. ඔව් ගෙවල් ඔක්කොම මොක් කරා සර්. ඔව් සර් හරි මහන්සි. ඔව් සර් සර්. මේ බණ්ඩා. මං ගිය සතියේ ගමේ ආවේ ඔෆිස් වාහනේ. දැන් සතියක් වෙනවා. ගෙදර වාහනේ බැටරි බහලක් දන්නේ නැහැ. ඔය කිව්වේ මේ ඔර්ලෝසේ බැටරියද? ඔර්ලෝසුවේ නෙමෙයි යෝයි. වාහනේ බැටරිය. කාර් එකේ බැටරිය සර්. මට හෙට උදේ දියතලාව යන්න තියෙනවා ගෙදර වාහනේ. තමුසේ කාර් එක ස්ටාර්ට් කරලා AC එක ඔන් කරනවා. තෙල් එහෙම කොහොමද දන්නේ? තෙල් පොඩ්ඩක් බලනකො. සර් මේ කිව්වේ පොල් තෙල්ද? පොල් තෙල් නෙමෙයි යෝයි වාහනේ තෙල්. එදා සර් මේ අපි රුපියල් 4000ක තෙල් ගැහුවනේ. ඒ වුණාට සර් 25000ක බිලක් දුන්නා නේද? ඔව් සර්. ඒත් මම බැලුවා සර් මේ 4000ක තෙල් ගහලා 25000ක බිලක් දුන්නේ මොකද කියලා. මේ බණ්ඩා. දැන් තමුසේ ගිහින් මං කිව්ව වැඩේ කරනකො. ඒක නෙමෙයි. තමුසේ ඔෆිස් එකේකට හරි කිව්වද? කපලා වතුරට දැම්මත් දන්නවනේ මගෙන් වචනයක් ගන්නවා බොරු සර්. සර් මම මේ කාටවත් කිව්වේ නැහැ. අර සිකියුරිටි උපාලිට කිව්වා. සෙක්‍රටරි නිලුට කිව්වා. එතකොට නදීර අර චීෆ් ක්ලාස් එයාට කිව්වා. තව ඉන්නේ ස්ටෝක් කීප කෙනෙක් ඉන්නේ අර ලක්මාල් කියලා. අන්න එයාට කිව්වා සර්. එයාට වෙන කාටවත් කිව්වේ නැහැ සර්. ආයි කටක් හොල්ලන්නේ. තමුසේ මං රුපියල් 5000ක් දෙන්න. හරි දැන් කිව්ව වැඩේ කරනකො. එතකොට මම කරන්න ඕනේ කාර් එක ස්ටාර්ට් කරලා AC එක දාලා ස්ටාර්ට් එකේ තියන්න සෝනි. හරි සර් මම කරන්නම්. හරි සර් මම කරන්නම්. මේක වැඩිය හොඳයි. පත්තරේ දැම්මනම්. අම්මෝ මේ වගේ ඉතින් ආයි කවද බුදියන්නද මේ AC එකක් දාලා ෆෑනුත් දාලා හා දැන් නින්ද ගියා අප්පා. ෂී ලොකු ලොක්කන්ගේ ඉතින් පහසුකම් අපිට කොහෙන්ද අපි ඩයිවර්ස්ලානේ. AC එක පුල්ම දාන්න ඕනේ. AC තෙල් ඉතින් තෙල් හරි. ඒක නෙමෙයි බණ්ඩා. මං තමුසේලත් එක්ක රැයට කෑම අරන් එන්න. මොකද තමුසේ ගොඩක් මහන්සි වුණානේ. තමුසේට මං හොඳ චිකන් කොත්තුවක් අරන් එන්න. තොත්තුවක්? අයියෝ. තොත්තු නෙමෙයි අයිසේ. හොඳ චිකන් කොත්තුවක් කියලා මං කිව්වේ. චිකන් කොත්තුවක්. චිකන් කොත්තු හොඳයි. ඒක නෙවෙයි සර්. අර සර් මට උදේ කිව්වනේ කාර් එක ස්ටාර්ට් කරලා AC එකම දාලා තියන්න කියලා. සර් දැන් කාර් එක ඕෆ් කරන්නද